මුල් කාලේ නිව් වේව්ස් වගේ නෙවෙයි. ඒ කියන්නේ 60 70 ගණන් වල ආපු නිව් වේව්ස් වගේ නෙවෙයි. විශේෂයෙන් ඔය ජර්මන් ඔයගලන්ට බලන්න පුළුවන් නම් ඔය රොමේනියාවේ නවරැල්ල. රොමේනියානු නවරැල්ල ඔය මේ මම හිතන්නේ මේ පාර මොකක් හරි ලොකු සම්මානයකට හම්බුණා නේද? රොමේනියා නවරැල්ලේ අධ්‍යක්ෂකවරු කාන් ෆෙස්ටිවල් එකේද බෙස්ට් ෆිල්ම් හරි වෙනීස් හරි මොනවා හරි හම්බුණා. ක්‍රිස්ටියන් මංගුයිගේ ෆිල්ම් එකට නේද? මේ ඊයේ පෙරේදා. ඊට පස්සේ ක්‍රිස්ටි පියු ඒ වගේම රාඩු ජූඩ් ලංකාවෙත් මම හිතන්නේ සමහර අය දන්නවා මේගොල්ලන්ගේ චිත්‍රපටිත් බලන්න ටිකක් මේ මං කියන මාතෘකාවට ආසන්නයි මේ රොමේනියානු නවරැල්ල පටන් ගත්තේ නිල වශයෙන් 2005. ඒක මුගක් මෑතක. හරිද? එතකොට මොකද මම මේ කියන්න හදන දේ ඒ පරණ 60 ගණන් වල ආපු නවරැලි වලට වඩා මේ ලක්මාල් සහෝදරයාගේ චිත්‍රපටියත් ඇතුළු ඉතුරු මේ නවරැලි වල තියෙන විශේෂම දේ තමයි මේ ග්ලෝකල් ඒස්තටික්ස් කියන එක. මේ ග්ලෝකල් කියන වචනේ මම මුලින්ම කියපුවේ දීප්ති කුමාර ගුණරත්න සංස්කරණය කරපු මේ මමත් ඒකට පොඩි ලිපියක් සැපෙව්වා මේ බොහොම කෙටි ලිපියක් ඉරමැදියම පිළිබඳව ආපු චිත්‍රපටියේ එක්ස් කණ්ඩායමෙන් කරා පොතක් චූටි පොතක් ඒකෙන් තමයි මමත් මුලින්ම කියුවේ මේ ග්ලෝකල් යථාර්ථය පිළිබඳව